ආයුබෝවන් සුබ දවසක්. අද දවස ඔයාට අතිශය වැදගත් දවසක් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ. ඒකට හේතුව තමයි කුවේට් රාජ්‍යයේ ජාත්‍යන්තර අවන්හල් ජාලයකට හිමිකම් කියන ආයතනයක් විදිහට ඒ නියෝජිතින් ලංකාවට ඇවිල්ලා බර වාහන රියදුරන් වශයෙන් ලංකාවේ ඔන්න ඔයාව රට යන්න හරිම තැන Emerald Isle Manpower Travel Services ආයතනයේ ඉන්ටර්විව් පවත්වලා ඔයාවට ඒ අවස්ථාව දෙන්න සූදානම් වෙන්නේ. ඔයත් ඇවිල්ලා ඉන්නේ ඔයත් එන්නේ මේ අවස්ථාව ලබා ගන්න. ඉතින් අපි කල්පනා කරා මේ රථ වාහන නැත්නම් බර වාහන රියදුරන් විදිහට ඔයා මේ ඉන්ටර්විව් එකට සහභාගී වෙනකොට ඔයාට දැනගත යුතු කරුණු කාරණා කීපයක් දැනුම් දෙන්න. ටෙක්නිකල් කරුණු කීපයක් සහ ඔයා ඉන්ටර්විව් එකට එනකොට එතනදී හැසිරෙන්න ඕන විදිය පිළිබඳව. මේ කරුණු කාරණා ඔයාට මේ කියන්න කල්පනා කරේ හේතුව තමයි මේ හැම දෙයක්ම ඔයාගේ ඉන්ටර්විව් එකට වැදගත් වෙන නිසා. සාමාන්‍යයෙන් මේ ඔබ දන්න අපේ ඇඩ්වර්ට් එකේ කියලා තිබ්බා ඔබ GCC ලයිසන්ස් ඒ වගේම තමයි ලෝකල් ලයිසන්ස් බර වාහන සඳහා අවශ්‍ය කරන රියදුරු බලපත්‍රය අනිවාර්යෙන් තිබිය යුතුයි. අප්ඩේටඩ් වැලිඩ් රියදුරු බලපත්‍රයක් ඔබට තිබිය යුතුයි. දැන් අපි කතා කරමු ටෙක්නිකල් කතාව. ඊට කලින් මම ඔයාලට කියන්න මං කවුද කියලා. මම මලේන් බාතිය වීරසිංහ මම Emerald Isle Manpower and Travel Services ආයතනයේ Training and Development Manager. එහෙම නැත්නම් මානව සම්පත් සංවර්ධන කළමනාකාර. ඉතින් අපි කල්පනා කරා අපි ඔබව කොහොමද මේක සඳහා සූදානම් කරන්නේ. මම කතා කරන්නේ ටෙක්නිකල් පැත්ත. ඔබ විනීත නීතිගරුක රියදුරෙකු විදිහට පළවෙනිම කාරණාව තමයි ඔබට වළංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි. ඊට අමතරව ඔබ රථ වාහන නැත්නම් ඔබේ වාහනය පිළිබඳව හොඳ අවධානයක් තිබිය යුතුයි. එහෙම විනීත නීතිගරුක රියදුරෙකු වශයෙන් ඔයාගේ වාහනය ගැන දැනගන්න ඕන කරුණු මොනවද? එකක් තමයි ඔයා බර වාහන රියදුරෙකු වශයෙන් ඔයාගේ වාහනේ දිග පළල උස සහ කොච්චරක් ප්‍රමාණයක් මේකේ උපරිම ධාරිතාව ලෝඩ් කරන්න පුළුවන්ද? ඒ වගේම තමයි වාහනේ කන්ඩිෂන්ස් මොනවද? මෙන්න මේ කරුණු කාරණා දැනගන්නට ඕනේ. ඒ කන්ඩිෂන්ස් කියවන් පස්සේ වාහනේ තියෙන රෝදවල ස්වභාවය, බ්‍රේක්ස් කොහොමද තත්ත්වය, එන්ජින් ඔයිල් කොහොමද, කූලන්ට් කොහොමද, මේ හැම දෙයක්ම හරියාකාරව නිසි විදියට ගමන පටන් ගන්න කලින් හරියාකාරව පුරවලද තියෙන්නේ, අඩුපාඩු නැද්ද? ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ එයාර් ප්‍රෙෂර් එක කොහොමද? එයාර් ප්‍රෙෂර් සිස්ටම් එක වැඩ කරනවද? සයිඩ් මිරර්ස් වැඩ කරනවද? හෝර්න්ස් වැඩ කරනවද? ටයර් එක හරියද? ටයර් එකේ ප්‍රෙෂර් එක කොහොමද? මේ කියන කරුණු කාරණා ඔයා අනිවාර්යෙන් චෙක් කරලා බලන්න ඕනේ. ඔයා ගාව තියෙන්න ඕනේ ඉන්ස්පෙක්ෂන් කරන චෙක් ෂීට් එකක් තියෙන්න ඕනේ. ඒක ඔයා මාක් කරගන්න. ඒක තමයි හොඳම විදිය. ඇහුවොත් ඔයාගෙන් ඒ ගැන අපේ විදේශ මහත්තුරු නියෝජිතයින් ඔයා ඒ ගැන බය නැතුව කතා කරන්න. එතකොට ඔයාලට ලකුණු හොඳට හම්බ වෙනවා. ඒ වගේම තමයි අමතක තියාගන්න ෆුවල් ලෙවල් එක අතිශය වැදගත්. ටැංකිය ෆුල් ටැංක් කරලා තියෙන්නේ. කලින් දවසේ ගමන ගිහිල්ලා ඇවිල්ලා මීටර් රීඩින් එක ලියලා ෆුවල් කන්සම්ප්ෂන් එක අනිත් පැත්තට ඔයා ෆුල් කරලාද තියෙන්නේ කියන මතක තියාගන්නට ඕනේ. ඒ වගේම තමයි මතක තියාගන්න ඔයා ගමන් කරන මාර්ගය පිළිබඳව හොට අවබෝධයක් තියෙන්න ඕනේ. මාර්ග නීති සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් වට තියෙන්න ඕනේ. ඔයා ගමන් කරන මාර්ගය ලිස්සන සුළු මාර්ගයක්ද, වංගු සහිත මාර්ගයක්ද, කඳු පල්ලම් සහිත මාර්ගයක්ද, ට්‍රැෆික් වැඩිපුර තියෙන මාර්ගයක්ද, ජනාකීර්ණ ප්‍රදේශයකද යන්නේ? මේ වගේ අවස්ථාවකදී ඔයාගේ වාහනේ ස්පීඩ් එක, බ්‍රේක්ස් කොහොමද පාවිච්චි කරන්නේ, ස්පීඩ් මැනේජ්මන්ට් එක කොහොමද කරන්නේ කියන එක ගැන පිළිබඳව හොඳ අවබෝධයක් වට තියෙන්න ඕනේ. ඒ ගැන ඔයාට ඇහුවොත් කතා කරන්න පුළුවන්. මේ තමයි පුංචි කාරණා ටිකක් ඔයාලට මතක් කරේ අත්‍යවශ්‍ය දේ. දැන් ඔයාලට මම කතා කරන්න ඉන්ටර්විව් එකට එනකොට ඔයා කොහොමද සූදානම් වෙන්න ඕනේ. පළවෙනිම කාරණාව තමයි ඉන්ටර්විව් එකට එනකොට ඔයා හොඳ නීට්ලි එන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ පෙනුම අපියරන්ස් එක හොඳ වෙන්න ඕනේ. එහෙමනම් ඔයා මොකද කරන්න ඕනේ? කොණ්ඩේ පිළිවෙලකට කපන්න. රැවුල ට්‍රිම් කරන්න. රැවුල පවාගෙන එන්න එපා. ඊළඟට ඔයා එනකොට මූණකට හොඳට පිහදලා සූදලා ඒ වගේම තමයි වැඩි තද සුවඳක් එන්නේ නැති පුංචි සෙන්ට් එකක් පාවිච්චි කරලා කමක් නැහැ. ඊට අමතරව තමයි සුදු ෂර්ට් එකයි ඒ වගේම තමයි කළු කලිසමයි කළු බෙල්ට් එකයි බෙල්ට් එකේදී මතක තියාගන්න ගොඩාක් ලොකු ලෝගෝස් තියෙන ඩෙනිම්ස් වලට දාන බෙල්ට්ස් දාන්න එපා. ඩෙනිම් කලිසම් අඳින්නම එපා. කොටන් ට්‍රවුසර් එකක් අඳින්න ඕනේ බ්ලැක් කලර්. බෙල්ට් එක සාමාන්‍ය බෙල්ට් එකක් කළු පාට. ඒ වගේම බ්ලැක් ෂූස් කළු සපත් දෙකක් දාන්න ලුකුවට වේදම් කරලා ගන්න ඕනේ. තියෙනකුණත් කමන්නේ පොලිෂ් කරලා දාගෙන. ඊට අමතරව මතක තියාගන්න කළු කලිසමට කළු සපත්තු දෙක දානකොට සුදු මේස් දාන්නේ නැහැ. කළු මේස් තමයි දාන්න ඕනේ. පැහැදිලිද? මෙන්න මේ විදිහට ඔයා අරන් එන්න. එතකොට තමයි ඉන්ටර්විව් එකට එනකොට ඔයා හදිස්සිය දුවන් එන්න එපා. ඉන්ටර්විව් තියෙන වෙලාවට අඩුම ගන්න පැය භාගයකට විනාඩි 45කට කලින් ඔයා එන්නට ඕනේ. එහෙම ඇවිල්ලා ඔයා රිලැක්ස් පිට වාඩිලා ඉන්න ඕනේ. ඉන්ටර්විව් බෝඩ් එකට යන්න කලින් පොඩ්ඩක් මූණ චුට්ටක් තව මූණ පොඩ්ඩක් පිරිසිදු කරගෙන නිදහස් මනසකින් ඉන්ටර්විව් බෝඩට යන්න ඕනේ. ඒ වගේ මතක තියාගන්න ඕනේ මෙතනට ඇවිල්ලා අනිත් අයත් එක්ක තමන්ගේ දේවල් කතා කරන්න, ගොඩාක් දේවල් කතා කරන්න හදන්න එපා. තමන්ගේ පාඩුවේ ඉන්න රිලැක්ස් පිටින් ඉන්න. මේක තවත් ජීවිතේ එක්තරා අවස්ථාවක්, හැබැයි ගොඩ දා ගන්න ඕන අවස්ථාවක්.
ඊළඟට ඔයා ඉන්ටර්වියු බෝඩ් එකට එනකොට මොකද මතක තියාගන්න විදේශ නියෝජිතයින් ඔයාව දැක්කම පස්සේ ඔයා වාඩිලා ඉන්න ස්වරූපයෙන් ඉඳන්ම ඔයාගේ අපියරන්ස් එකේ ඉඳන්ම ඔයාට ලකුණු දෙන්න සූදානම්ෙන් ඉන්නේ. ඒ අය ඔයාව ඉවැලුවේට් කරනවා. විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඔයා මෙතනට එනකොට මේ ඉන්ටර්වියු බෝඩ් එනකොට දොරට තට්ටු කරලා එන්න. එක පාර ඉන්ටර්වියු එකට කතා කරාන් පස්සේ දොර අරගෙන එන්න එපා. දොරට පුංචි තට්ටුවක් දාන්න. අපි ගෙදරකට ටිකක් තට්ටුවක් දානවනේ. ඊට පස්සේ එන්න කියලා කිව්වොත් අපි එන්නේ. ඒ වගේ ඔයා තට්ටුවක් දාලා එන්න. එනකොට ඔයා ඉන්ටර්වියුට යන ලොකු බෑග්ස් අරන් එන්න එපා. ලොකු බෑග්ස් ගේන්න එපා. ඔයාගේ අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් එකත් එක්ක පුංචි ෆයිල් කවරයක් අරන් එන්න. අරන් ඇවිල්ලා ෆයිල් කවරේ මේසෙට තිබ්බා, පුටුව ඇද්දා. ඔයා වාඩි වුණා. ඊට පස්සේ මේකකටවත් හදිස්සි වෙන්න ඕනේ නැහැ. ෆයිල් කවරේ තිබ්බා, පුටුව ඇද්දා, ඔයා වාඩි වුණා. ආපහු පුටුව ලං කරගත්තා. මේ බඩේ වදින්නම පුටුව ලං කරගන්න එපා. ඔයා යම්කිසි ඩිස්ටන්ස් එකක් තියාගෙන අත මෙන්න මෙහෙම තියාගන්නට ඕනේ. ඊට පස්සේ ඔයා ඉන්ටර්වියු පැනලට කතා කරද්දී ඉන්ටර්වියු පැනල් එකේ ඉන්නේ දෙන්නද තුන් දෙනාද එක්කෙනාද ඒ සිළු දෙනාගේම ඇස් දෙක දිහා බලන් තමයි උත්තර දෙන්න ඕනේ. ඔයා උත්තර දෙනකොට අහන්නේ ඔයාගේ ඉස්සරහින් ඉන්න කෙනා වෙන්න පුළුවන්. හැබැයි ඔයා උත්තර දෙනකොට මේ පැනල් එකේ ඉන්න ඔක්කොගේම දිහා විටින් විට මාරුවෙන් මාරුවට බල බල මෙන්න මෙහෙම උත්තර දෙන්න ඕනේ. හැබැයි ඇස් දෙක දිහා බලාගෙන. ඒකට හේතුව තමයි ඔයා S2 දිහා බලන්න උත්තර දුන්නේ නැත්නම් ඒ අය තේරුම් ගන්නවා ඔයා දෙන උත්තරේ පිළිබඳව වට විශ්වාසයක් නැහැ කියලා. ඊළඟ කාරණා වැදගත්ම දේ තමයි ඔයාගෙන් අහන ප්‍රශ්න වලට සරල උත්තර ලබා දෙන්න. ලොකු වැල්වට අරන් උත්තර දෙන්න යන්න එපා. මම කරුණු දන්නවා මෙහෙමයි මෙන්න මේක මෙහෙමයි වෙන්නේ ඒක නිසා මේක වෙනවා මේක නිසා ඒක වෙනවා කියලා විස්තරාත්මක උත්තර දෙන්න යන්න එපා. ඒකට හේතුව තමයි මේ වගේ අවස්ථාවකදී ඔයා කියන කරුණු කොහේරි තැනකදී මුල මැද අග එකකට එකක් ගැලපුණ නැත්නම් එතනදී ඔයා දෙන උත්තරේ සාර්ථක උත්තරයක් නොවන හින්දා. ඒක නිසා සරල පිළිතුරු ලබා දෙන්න, කෙටි උත්තර ලබා දෙන්න ඒ ප්‍රමාණවත්. යම්කිසි විදිහකින් ඉන්ටර්වියු පැනල් එකේ ඉන්න කවුරුන් හෝ අහන ප්‍රශ්නයක් ඔයාට තේරුම් නැත්නම් කලබල වෙන්න එපා, පැනික් වෙන්න එපා. ඔයා බොහොම සාවධානව excuse me sir, could you please repeat the question? මට කරුණාකර නැවත ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා අහන්න. එමෙ ඇහුවට පස්සේ ඒ අය නැවත ප්‍රශ්න ඉදිරිපත් කරાવી. ඔයාගේ ඩිසිප්ලින්, ඔයාගේ තියෙන politeness ගතිය, ඒ කියන්නේ ඔයාගේ තියෙන ඔයා හරි විදිහට උත්තර දෙනවා කියන එක. නැත්නම් ඔයාගේ මේ හැසිරීමත් ලකුණු ලබා දෙන්න වැදගත් කාරණාවක් වෙනවා. තමන්ට පුළුවන් දේ ගැන තමයි කතා කරන්නේ. තමන් නොකරපු දේවල් ගැන වැඩි විස්තර කියන්න යන්න එපා. ඔයා බරවාහන රියදුරෙක්, නීතිගරුක රියදුරෙක් විදියට නීත්‍යානුකූලව ඔයාගේ රැකියාව කරන්නේ කොහොමද කියන එක සහ ඔයාට අයිති වෙලා තියෙන වාහනය පිළිබඳව ඔයා සහ එයා අතර තියෙන මේ බැඳීම තමයි මතක් කරලා දෙන්නට ඕනේ. ඔයා වගේම ඔයාගේ වාහනය පිළිබඳව ඔයා මාර්ගයේ ගමන් කිරීමේදී සහ වාහනය ගාල් කරලා තබනකොට ඔයාගේ වාහනේ තියෙන ඕනර්ෂිප් එක නැත්නම් ඔයාගේ වාහනයකින්දී ඔයා පෙන්눔 කරන්න එතනදී. ඔයා මාර විදිහට සැලකිලිමත් කියන එක. ඉතින් මෙන්න මේ වගේ කරුණු කීපයක් තමයි මතක් කරන්න කතා කරේ, කල්පනා කරේ මේ වීඩියෝ එක මගින්. එහෙමනම් තවත් වැඩිලා කතා කරන්නේ ඔබට ජය සතුට ඒ වගේම තමයි සුප්‍රාර්ථනා කරනවා මේ ඉන්ටර්වියු එක කොහොම හරි ගොඩ දාගෙන මේ ජාත්‍යන්තර මට්ටමේ අවන්හල් ජාලේ බරවාහන රියදුරක වශයෙන් කුවේට් රාජ්‍යයට නොපමාව යට යන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් රට යන හරිම තැනට ආපු ඔයාට ජය සතුට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.